කේක් තැටියේ රෝස් පාන් හදන විදිය අද මං කියලා දෙන්නම්. පේනවනේ දුම් දාන ලස්සන. මේ වගේ ඇතුළ මාර සොෆ්ට් එකට තියෙනවා. ඒ වගේද වටෙන් හොඳ ක්‍රිස්පි ගතියට තියෙනවා. එන්නකො එහෙනම් අපි හදන විදිය බලමු. මුලින්ම ටිකක් ලොකු භාජනයකට අපි පාන් පිටි දාගන්න ඕනේ. මම මෙතන පාන් පිටි ග්‍රෑම් 700ක් අරගෙන තියෙනවා. ඊළඟට අපි මේකට යීස්ට් තේ හැඳි 2මාරක් දාගන්න ඕනේ. ඊස්ට් ගන්නකොට ඔයාලා මෙන්න මේ වගේ පැකට් කරපු එකක් ගන්න. එතකොට අපිට කෙලින්ම පාන් පිටියකට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට මේක වෙනම පිපෙන්න තියලා අරගෙන තමයි දාන්න වෙන්නේ. ඊට පස්සේ මම මේකට සීනි මේස හැඳි 2මාරක් දාගන්නවා. ලුණු තේ හැඳි 2කුත් දාගෙන අන්තිමට අපි මේකට තෙල් මේස හැඳි 3ක් දාගමු. මම සාමාන්‍යයෙන් අතින් මික්ස් කරන්නේ නැතුව මුලින්ම මේ වගේ පොල් කටු හැඳි මිටෙන් තමයි මික්ස් කරගන්නේ. ඔයාටම තේරෙයි මේක හරිම ලේසි මේ විදියට කරගත්තාම. පාන් පිටි ටිකත් එක්ක අපි දාගත්තු ඉතුරු දේවල් ටික මේ වගේ හොඳට මික්ස් කරගමු. ඊට පස්සේ මම මෙතන අරන් තියනවා වතුර මිලිලීටර් 300ක් මුලින්ම. ටිකක් ලා රස්නේ වතුර තමයි මම අරගෙන තියෙන්නේ. මම එහෙම අරගත්තේ ටිකක් සීතල නිසා මෙහෙ. ගොඩක් රස්නේ දවසක් නම් සාමාන්‍ය විදියට ඇල් වතුර දාගන්න. වතුර මිලිලීටර් 300 මම දෙපාරකට තමයි දාගත්තේ. ඊළඟට මං ආයෙත් වතුර මිලිලීටර් 250ක් අරගත්තා. මම මේ වතුර කොච්චරද ගන්නෙ කියලා ඔයාට කියන්නේ සමහර විට ඔයා මේ විදියට හරියටම මෙෂර් කරලා හදන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේ පදම බලාගෙන හදන කෙනෙක් නම් එකපාර වතුර දාගන්න නැතුව ටික ටික මං වගේ වතුර දාගන්න. දැන් ඔයාට පේනවා ඇති පාන් පිටි ටික කෑලි කෑලි වගේ වුණත් මේක අපිට එක ගුලියක් කරලා එක පැත්තකට දාගන්න පුළුවන්. එහෙම කරද්දී අඩියේ තියෙන පාන් පිටි වලටත් වතුර චුට්ට දාලා මේ වගේම හදාගන්න. මේ වගේ පිටි කෑලි කෑලි තියෙන පිටි ගුලියක් හදාගත්තට පස්සේ අපි අතින් මික්ස් කරන්න පටන් ගමු. පිටි කෑලි ගතිය තියෙනවා දැක්කහම ඔයාටත් හිතෙන්න පුළුවන් තව වතුර දාන්න ඕනේ නේද කියලා. හැබැයි දෙවෙනියට ගත්ත වතුර කෝප්පෙත් මේ වගේ ගාණක් ඉතුරුණා. දැන් පිටි ගුලිය අපි ලෑල්ලකට දාගෙන ඒක නීට් කරන්න පටන් ගමු. ඔයාටම පේනවා ඇති අර කෑලි කෑලි ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා මේක ස්මූත් ඩෝ එකක් වෙනවා. මේ විදියට අත් දෙකෙන්ම නීට් කරන්නත් පුළුවන්. මේ පිටි ගුලිය ඕනාට වඩා ගොඩක් ඝන නැහැ. හරිම සොෆ්ට්, හරිම ස්මූත් ඩෝ එකක් මේක. අපේ අතේ රස්නෙත් එක්ක තමයි මේ වගේ ලස්සනට ඩෝ එක හැදෙන්නේ. කලින් භාජනයටත් තෙල් ටිකක් දාගෙන ඩෝ එක උඩත් අපි තෙල් ටිකක් හොඳට ගාගෙන මේක අපි ඩබල් සයිස් වෙනකන් තියාගමු. සමහර විට ඔයා දැකලත් ඇති රෝස් පාන් හදන්න මේ වගේ උස තැටියක් තමයි ඕන වෙන්නේ. හැබැයි ඉතින් අද අපි හදන්නේ කේක් ට්‍රේ එකේ මේ වගේ සාමාන්‍ය කේක් ට්‍රේ එකක් මම අරන් තියෙන්නේ. ට්‍රේ එකේ යටට මම බේකින් පේපර් එකක් දාගන්නවා. මේ පැයකට පස්සේ ඩෝ එක මේ වගේ හොඳට පිපිලා තිබුණා ඩබල් සයිස් වෙලා. ඔයා ඉන්න කාලගුණය ගොඩක් රස්න එකක් නම් විනාඩි 40ක් 45ක් හොඳටම ප්‍රමාණවත්. ඩබල් සයිස් වුණාම අපි ඊළඟ ස්ටෙප්ස් වලට යන්න ඕනේ. ඕනාවට වඩා පිපෙන්න තියන්න එපා. එතකොට තමයි ඇඹුල් රහක් එන්නේ. අපි මේක කොටස් 10කට කඩා ගමු. තරාදියක් තියෙන එක අනිවාර්ය නැහැ. ඔයාට මේක සමාන කොටස් 10කට කඩා ගන්න පුළුවන්. මේ විදියට බෝල හදාගත්තාම හරිම ලේසි. ඊළඟට අපි මේක වහලා තවත් පැය භාගයක් තියාගමු. පැය භාගයකට පස්සේ මේ වගේ බෝල ටිකක් ඩබල් සයිස් වෙලා තියෙනවා. ඊළඟට පොඩි බෝල් එකකට තෙල් මේස හැඳි 3ක් දාගමු. පාන් පිටිත් මේස හැඳි 3ක් දාගමු. කැට නැති වෙන්න හොඳට මික්ස් කරන් මේ වගේ පේස්ට් එකක් හදාගන්න ඕනේ. දැන් පිටි බෝල ටික මම පෙන්නන විදියට පැතලි කරගන්න. ටිකක් ඇද මෙන්න මේ වගේ හැඩයට තමයි අපි හදාගන්න ඕනේ. ඔයා ගන්න කේක් තැටියේ පළල ප්‍රමාණයට මේක හදාගන්න. අඩියට අර තෙල් මිශ්‍රණය ටිකක් ගාගෙනම මම බේකින් පේපර් එක දාගන්නවා. ඊළඟ එක හදාගත්තට පස්සේ මම ඒක උඩින් තෙල් මිශ්‍රණය හොඳට ගාගන්නවා වටේටම. තෙල් ගාපු කොටස තමයි අර පැත්තට ඇලෙන්න අපි තියාගන්නේ. කොටස් 10ම මම පෑන් එකට දැම්මේ නෑ. මේ වගේ ගැප් එකක් තියාගන්න ඕනේ නිසා 8යි දැම්මේ. ඊළඟට මේක අපි වහලා තවත් පැය භාගයක් තියාගන්න ඕනේ. පිපුණාම මේ වගේ කලින් ගැප් එකක් නැහැ. තෙල් මිශ්‍රණය මේක උඩිනුත් ගහගමු. එතකොට තමයි ලස්සනට රන්වන් පාට වෙලා එන්නේ. අපි මේක පිපෙන්න තියපු අන්තිම පැය භාගෙදී විනාඩි 15ක් විතර ගියාට පස්සේ oven එක ප්‍රීහීට් කරගමු.
සෙල්සියස් අංශක 180ට තමයි ප්‍රීහීට් කරගන්න ඕනේ. විනාඩි 45ක් විතර අපි බේක් කරගමු. ඔන්න මේ තියෙන්නේ උණු රෝස් පාන්. අපි අතරමැදට බේකින් පේපර් දැම්මේ නැති වුණත් පේනවනේ හරිම ලේසියෙන් ලස්සනට ගැලවිලා එනවා. මේ වෙලාවේ නම් කුස්සියම බේකරියක් වගේ මාරම සුවඳයි. මේකේ දෙපැත්ත ක්‍රිස්පි ගතියට එන්න ඕන නිසා විනාඩි 3ක් විතර මං එයා ෆ්‍රයි කරගත්තා. එහෙම නැත්නම් ඔයාට oven එකේ දාලම ගන්නත් පුළුවන්. රෝස් පාන් වැඩිපුරම ගැලපෙන්නේ මොනවත් එක්කද? පහලින් කමෙන්ට් එකක් දාන්න. හදලා බලලා රස කොහොමද කියලා කියන්නකෝ. ආයෙ හම්බෙමු. ඔයාට සුබ දවසක්.